බලනවා. අපිට අවංක උත්තරයක් ඕනේ ඈ. නංගිලට ප්‍රශ්න තියෙනවද? කියවනවා 4-5 පාරක් පහවදා උදේට බැලුවා මෙලෝදියක් මතක නැහැ. ගම්බා දිස්ත්‍රික්ක පළවෙනියා ලංකාවෙම 6 වෙනියා මට වඩා උඩ රෑන්ක් එකක් මේ තියෙන්නේ. ඉතින් මේ අය තමයි ඔයාලගේ පේපර්ස් හදන ගෲප් එකේ ප්‍රධානම ක්‍රියාකාරී සමාජිකයා. පේපර් අමාරු නම් මට බහින්න එපා. හරි. පුතා කියන්න කොහමද මේ කාලේ මේ මෝඩ ළමයි වැඩ කරන්න ඕන කියලා. දින පාඩම් ටික උදේට වාගේ පාඩම් කරන්න ගන්නවා. මම හැමදාම 4:00 වාගේ වෙද්දි පාඩම් ගන්න පටන් ගන්නවා පාඩම් කරන ටික. ඒ කියන්නේ බයෝ ටික එහෙම මට ගොඩක් මගහැරලා තිබ්බේ. මම මුලින් ඉඳන් ක්ලාස් ආවේ නැහැ. නෝට් එකක්වත් තිබ්බේ නැහැ. ඉතින් මම නෝට් හොයාගෙන යාළුවන්ට කතා කරලා උදේට තමයි පාඩම් කරන්න පටන් ගත්තේ. මම දැන් පාඩම් කරලා ගණන් හදලා මාන්සි වුණාම වාගේ පාස් පේපර් ටික පාස් පේපර් ප්‍රශ්න ටිකක් අරගෙන කරන්න ඕනේ. පේපරයක් මේක දිගට කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැයි නම් නිකන් අර පාඩම් කරපු පාඩමෙන් වාගේ ප්‍රශ්න ටිකක් තෝරගෙන කරන්න ගන්න. මට රැයට නැහැරලා ඉන්න බෑ. ගොඩක් කට්ටිය රැයට හැරලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම එකක් තියෙනවා. ඔයාලා පාඩම් කරනවා කියන්නේ පොත කියවනවා කියන්නේ දෙකක්. ඉතින් ගොඩක් කට්ටිය රැයට නිදි මරාගෙන පාඩම් කරනවා කියලා ඔහේ පොත කියවනවා 4-5 පාරක් පහවදා උදේට බැලුවා මෙලෝදියක් මතක නැහැ. මේ ඉතින් මේ අපි නවීන එක අහලා බලමු මේ බාහිර වැඩ මොනවද කරේ කියන්නේ TikTok බැලුවද Facebook එකේ ඉහළට පහළට ගියාද Instagram එකේ ඉහළට පහළට ගියාද කාගෙත් එක්ක හරි chat කර කර හිටියද ඊට පස්සේ මල් කඩ හිටියද අපිට අවංක උත්තරයක් ඕනේ ඈ බාහිර වැඩ කියලා ෆිල්ම් බැලුවද TV series බැලුවද මැච් බැලුවද දිස්ත්‍රික් පළවෙනියනේ නිකන් පාඩම් කරලා මහන්සි වුණාම වාගේ සින්දුවක් අහන්න YouTube එකට ගිහලා පොඩ්ඩ සින්දුවක් අහනවා. ඉතින් ඒක අර එතකොට පොඩ්ඩක් මනස රිලැක්ස් වෙනවා. ඉතින් ඒකින්ද සින්දුවක් අහනවා පැය භාගයක් පැයක් වගේ පාඩම් කරලා ඉවරලා විනාඩි 10ක විතර සින්දුවක් අහලා ඉන්නවා. ඊට පස්සේ මැච් නම් බලනවා. අවසන් මාස් පුතේ හැබැයි මේව අර මැච් එකක් තියනවා නම් දැන් අද රෑ වගේ මැච් එකක් තියනවා නම් උදේ පාඩම් කරන ටික අර රෑ අල්ලන්න ඕන ටික උදේ පාඩම් කරලා ඉවර කරගන්න. කවුරුද අහන්න තියෙනවද? ආකේ කෙල්ලෙක් ඉන්නවා. හිටියේ නෑ. වෙනවද ප්‍රශ්න? වෙන ප්‍රශ්න තියෙනවද? නෑනේ. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? නංගිලට ප්‍රශ්න තියෙනවද? ඈ? කියන්න කොච්චරලා පාඩම් කරා? දවසට පැය කීයක් පාඩම් කරාද? මම අන්තිම මාස දෙකට වාගේ මාස දෙකට වාගේ නිකන් පැය 4:00මාරක් වගේ තමයි පාඩම් කරේ. සර් උදන්න සර්වට වැන්නලක් තියෙනවා. සර් එක දවසක් ඇහුවා මගෙන් පැය කීයක්ද පාඩම් කරන්න කියලා පැය 4:00මාර කිව්වම පැය 4:00මාර කියලා පොඩ්ඩක් අර ඇස් දෙක ලොකු කරලා බලලා තියෙනවා. ඒ තරම් මේ ගඩේ අන්තිම කාලේ නම් එහෙම පැය ගාණක් කියලා බැලුවේ